අද දවසේ මගේ මාතෘකාව තමයි දිට්වා. ඒ කියන්නේ අපි දැන් මේ වෙලාවේ ලොකු ව්‍යසනයක් වෙලා තියෙන සුලිකුණාටුව ගැන දැනගන්න සලස්වන්න. තෙරුවන් සරණයි මගේ යාළුවනේ. අපිට මේ වෙලාවේ තර්ජනයක් වෙලා තියෙන මගේ ගමට රටටම ව්‍යසනයක් වුණු දිට්වා ගැන එනම් සුලිකුණාටුව ගැන පොඩි විස්තරයක් කියන්නයි මගේ සූදානම. දිට්වා සුලිකුණාටෝ යනු 2025 වසරේ නොවැම්බර් මාස අගභාගයේදී බෙන්ගාල බොක්කෙහි නිරිත දිග ප්‍රදේශයේ ඇති වූ නිවර්තන සුලිකුණාටු පද්ධතියකි. ඒ ඉන්දියානු සාගරයේ ඇති වූ ප්‍රබලම සුලිකුණාටුවයි. දිට්වා යන නම මේ පද්ධතියට ලබා දී ඇත්තේ යේමනය විසිනි. මෙම සුලිකුණාටුව ශ්‍රී ලංකාවට ආසන්නයෙන් ගමන් කිරීම නිසා රට පුරා අධික වැසි, ප්‍රබල සුළං, ගම්වතුර සහ නායයන් ඇති කරමින් දැවැන්ත හානියක් සිදු කළා. මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක්ම ජලයෙන් යට වී ජන ජීවිත කිහිපයක්ම උදුරා ගනිමින් මුළු රටම වහත් ව්‍යසන තත්ත්වයකට පත් කර අවසానයි. ඒ ශ්‍රී ලංකාවට බලපෑම් කළ පසු මේ වන විට උතුරු වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ තමිල්නාඩු සහ ආන්ධ්‍ර ප්‍රදේශ වෙරළබඩ දෙසට ගමන් කරමින් සිටි. යාළුවනේ, සරලවම කියනවා නම් මේ දිට්වා යනු 2025 නොවැම්බර් මාස ශ්‍රී ලංකාවට හා දකුණු ඉන්දියාව දැඩි බලපෑම් එල්ල කළ විනාශකාරී නිවර්තන කුණාටුවයි. මගේ යාළුවනේ, විපතට පත් වුණු හැම දෙනාම ගැන මට තියෙන්නේ කියා ගන්න බැරි කනගාටුවක්. මොකද මේ වීඩියෝව දාන්න මමත් මේ වෙලාවේ මගේ නෑදෑයින් හිතවතුන් පිළිබඳ අහලා ගොඩක් හිත වේදනාවකින් ඉන්න වෙලාවක්. මගේ ගම තාම ජල කඳට යට නොවුණ හැම පැත්තෙම ජලයෙන් යට වෙලා තියෙන අසුබ මොහොතක්. මම මේ වෙලාවේ ඔයාලගෙන් ඉල්ලන්නේ ආරක්ෂක උපදෙස් පිළිපදින්න. වතුර වැඩි තැන්වලට යන්න එපා. ඔයාලගේ සුරතල් සතුන් ලිහලා තියන්න. එයාලවත් බලා ගන්න. ඔයාලත් පරිස්සමින් ඉන්න කියලා. යාළුවනේ, මම ඔයාලගෙන් තව ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ ගම් ප්‍රදේශයේ දැදුරුව අයවට ගොඩක් අවතැන්වුණු පිරිස් ඉන්නවා. ඔයාලට පුළුවන් විදිහට කැම ටිකක් ඉන්න තැනක් රැකවරණයක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්. මම ගිහින් එන්නම් යාළුවනේ. මාව subscribe කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.